සමහර වෙලාවට මේ අසීරුම දවස්වල ජීවිත රානේ මෙච්චරයි. හැමදේම හරියයි මැනිකා කියලා කිව්වම හැමදේම හරියන එකක් නෑ. ඒත් ඒ වචන ටිකේ ආදරණීය බව එක්ක දැනෙනව හැමදේම හරි නොගියත් කවුරු හරි කෙනෙක් අප වෙනුවෙන් ඉන්න බව. ජීවිතය අල්ලගෙන ඉන්න ඒක මඟ හයියක්. ඉතින් එහෙම හයියක් වෙන ආදරණීය මිනිස්සු ජීවිතයට මුණගැහෙන එකම ප්‍රේමයක්. මම එහෙම කියලා පටන් ගත්තට කවුරු තරහ වෙන්න පාවුන අද මාර්තු මාස 23 වෙනිදා. ආදරෙන් අහන්න ජීවිතයේ ආදරණීයම හොරාවට එකතු වෙන්න. මොකද ජීවිතය කියන්නේ හරි අමාරු දෙයක්. ආදරණීය දෙයක් දවස් 12කට විතර පස්සේ හරි ආදරෙන් අපි හම්බෙන්නේ. අන්න thank you හැමෝටම මේ පතර එකතු වුණාට. ආදරෙන් අහන්න ජීවිතය කියන්නේ කැරකෙන රෝදයක්. හොඳයි ඉතින් රයිට්. ඉතින් කහමොත දෙයනේ අවසරය විනාඩි 36යි යන්න වෙලාව දෙයනේ කියලා උන්න හරියටම කිව්වොත් වගේම දවස් 12කට 13කට පස්සේදී ගොඩක් දිග කාලයකට පස්සේදී අපි අද හරි ආදරෙන් හම්බෙන්නේ. ජීවිත රසම ආදරණීයම හොරාවත් එකතු කරගෙන එදික්මට හැමෝම ඉක්මනට ලයිව් එක ෂෙයා කරමු, ලයික් කරමු, හරි ආදරය එකතු වෙමු. ආදරෙන් අහන්න ආදරෙන් කතා කරන්න වෙනද වගේම ඉතින් මොකද උනේ කියලා ගොඩාක් දෙනෙක් අහලා තියෙනවා. ඉතින් මං කියන කතාව මොකද උනේ මේ දවස් 14 ඇතුලේ කියලා 13 ඇතුලේ කියලා.